දේශිත දැන් මාර සැප නේද? සැපත් පුදුම දුකක් මේක. වචනයක් කතා කරන්න නෑ. කැමති තැනක ඇවිදින්න නෑ. ඇයි දේශි එහෙම කියන්නේ? හැමෝම බලන් දෙනවා. මේ රෝද පුටුවේ තියාගෙන තල්ලු කරනවා. ඉතින් මොන සැපද? මේක නම් එහෙම තමයි. ඒ වුණාට මම දවස් 30ම මෙහෙම ලෙඩෙක් වගේ ඉඳගෙන ඉඳලා මට නිකම්ම ලෙඩ වෙයි. ඉවසන්න දේසි. තව ටිකක් ඉවසන්න. ඉක්මනටම ටෙන්ඩර් වෙයි. කවිෂා ගැන මොකුත් ආරංචියක් නැද්ද? ආරංචියක් නම් තාම නෑ. හැබැයි එහෙන් මෙහෙන් කතා වෙන ඒවල් වලින් නම් මට තේරෙනවා මොකක් හරි ඉක්මනට ටෙන්ඩර් වෙනවා. ඒ මොකද්ද? අද උදේ ඉඳලා දෙන්නම නෑ. කවදාකවත් මේ දෙන්න මේ තරම් පරක්කු වෙන්නේ නෑ. මොකක් හරි ටෙන්ඩර් වෙනවා ඇති. මොකක් වුණත් නම් මට නම් කමන්නේ. කවිෂා අපහු ආවොත් එච්චරයි මට ඕන. හරි ෂොක්. හරිම ෂොක්. මොකද්ද ෂොක්? දේශිත හොද වෙලානේ. හොඳ වෙලා නම් මෙහෙම ටෙන්ඩර් වෙනවද? නෑ මට හොඳට ඇහුණ දේශී කතාන්ද. පිස්සුද බින්දු? මෙච්චර වෙලා මම කතා කළා. දේශිකෙන් එක වචනයක්වත් ටෙන්ඩර් වුණේ නැහැ. මෙතන කතා කරන්න ඇහුණලු. මොකද ඇත්තේ? මට හොඳට ඇහුණා. මේකනේ බින්දු. මටත් ඕක වෙනවා. ඒක මේ අපේ හිතනේ. ටිකක් වෙලා යනකොට හිතට දැනෙනවා එහෙම කතා කරනවා කියලා. අපිට ආයි කවදාක්වත් දේශික කතාවට ටෙන්ඩර් කරන්න බැරි වෙයිද දන්නේ. ඒකයි මට තියෙන දුක. ජරා කතා කියද්ද පසෑම්. දේශිත අනිප වෙයි. දේශිත හොඳ වෙයි. බැරි වෙලාවත් අපේ අර කවිසාදුවට එන්න බැරි වුණොත් ආවේ නැත්තම් අපි කේසරිය භාගේ අපි අර කේෂි බබාව try කරලා බලමු අපි. මෙයාට සනීප වෙයි මෙයා කතා කරයි. මට ෂුවර්. ඒක හොඳයි. අපි එහෙනම් ඒකවත් ටෙන්ඩර් කරලා බලමුකෝ. මේ බින්දු. එහෙනම් ටිකක් දේශි වෙක් කියනවාද? මොනවද බං උඹට බලාගෙන කල්පනා කරන්නේ? මට හරි දුකයි තිබංකයි. උඹ මොනවද දුක් වෙන්නේ? දේසි ආච්චිව කතා කරවන්න සෑම් මහත්තයා විඳින දුක. ඒගොල්ලෝ හරි අසරණයි. පව්. ඒගොල්ලෝ නෙමෙයි බං අපි. අපි මොකද පව්? ඒගොල්ලෝ ගහන ගැටවලට අහුවෙලා දුක් විඳින අපි බං පව්. මොනවද මේවා කියන්නේ? ඒගොල්ලෝ මොනවද ගහන ගැට? අනේ බං මේ ඔය වයසක අය අපි හිතාගෙන ඉන්න જાතිය අය නෙමෙයි. හරිම භයානකයි. අනේ මේ අවලං කතා කියන තු ඉන්නවා. උඹ ඉතින් මේ කුසියට වෙලා ඔය ඉන්නවා මිසක් රටේ ලෝකෙ වෙන දේවල් ගැන දන්නේ නැහැ. දේසි අම්මා කරන්නේ බොරුවක්. ඔය බොරුවට අසනීපයි විදියට රංගපානවා බං. අනේ පව්කාර කතා කියන්න එපා මිනිස්සු. ඔතනම අපායේයි. මෙතන අපාය ගියට කමක් නැහැ ඉතින් උඹත් මෙතන ඉන්නවනේ. මේ පුස්පෝ අපාය යන්නේ අපි නෙමෙයි බං දේසි අම්මයි අර සැමි මහත්තයයි. මේ දේසි අම්මා කියලා තියෙනවා ඔය මේ දෙදෙනා කතා වෙලා තියෙනවා මේ කවිෂනෝනව ගෙන්න ගන්න ප්ලෑනක් ගාම කියලා කොහොම හරි සැමි මහත්තයාගේ ප්ලෑන තමයි ඕක. ඔය බොරුවට රංගපානවා. නේ මාර වැඩන්නේ කරලා තියෙන්නේ. දේසි ආච්චි හොඳ රංගපානවානේ ඈ. ඒක තමයි බං. පොඩ්ඩක් හිතපන් ඒව ගැන. දේසි අම්මා ඔය වයසට ওই විදියට ගැට ගහනවා නම් උඹලා වගේ තරුණ කාලේ මොන විදියට ගැට ගහන්නේ නැන්ද? පොඩ්ඩක් ආදර්ශයට ගනින්. සෑම මහත්තයාට මාර අයිඩියාස් නෙන්නේ. ඒකට මෙයා සතියක් මොළුවෙන් හිටගෙන හිටිය ඒ වගේ අදහස් නම් එන්නේ නැහැ. අනේ මේ අපිට නම් ওই පෞකාර අදහස් වලට එන්නේ නැහැ බං. මගේ ඔළුවේ තියෙන ඉතින් එකම එක අදහසයි. ඒ ඉතින් උඹව මනමාලියක් කරගන්නේ කොහොමද කියන එක.
කාපන් රත්තරනේ කිරිට අපි කෑල්ල. හොඳට කාලා අරන් ආවද චුට්ටක්? මේක අරන් ආවෙත් බොහොම අමාරුවෙන්. ඉන්නේ මම යනකොට කිරිටොපි බෝතලෙටම වැඩේ දෙනවා. වණ්ඩු කරලා තමයි මේකත් අරන් ආවේ. කාපන් වගේ පැටියා. මම මේක කාගන්න. ඔයාගේ වැඩ බලා ගන්න රත්තරන්. හරි. ඔය ඇතිලාමයෝ මට මහන්සි මේ යන්තව ටිකක් සති ගානක් ඇඳටම වෙලා ඉඳලා මැඩම් දැන් හොඳටම හොර වෙලා ඉන්නේ. ඔයා වගේ දැන් මම ලෙඩෙක් නෑ. මැඩම්ට මතකනේ ડોක්ටර් කියපුවා මෙහෙම ටික ටික ඇවිද්දේ නැත්තම් පස්සේ හොඳටම අමාරු වෙයි. අපි යන්තව ඇවිදිමු. මැඩම් මට අමතකුණානේ කියන්නේ. මිසස් රෝසි මට කතා කරානේ. මොනවද රෝසි කිව්වේ? එයා කියනවා එයා කතා කරේ රෑන්ගේ අම්මා විදිහට නෙමෙයිලු. අලුත් ගෙදර අයිතිකාරයා විදිහටලු. කොහොම කිව්වත් ඒ එක්කෙනාමනේ. එයා කියනවා එයාට කතා කරන්න ඕනේ රෑන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් නෙමෙයිලු. ඩේසියාචි කවුන්සලර්ලු. කාට කතා කළත් ඒ ඉන්නේ එක්කෙනාම තමයි. එයාගේ අතින් මට ලොකු වැරද්දක් වුණා කියලා කිව්වා. ඒකට සමාව ඉල්ලලා තමයි එයා කතා කරේ. ඉතින් කොහොම වුණත් මට අපා අලුත් ගෙදරට යන්න වෙනවා මැඩම්. කමිෂා ඩේසියාචි ආයෙත් අසනීප වෙලා. දේශාසනීප වෙලා? ඔව්. මිසස් රෝසි මගෙන් ඒ උදව්ව ඉල්ලුවත් නැතත් ඩේසියාචි වෙනුවෙන් මට ඒ යුතුයකම ඉටු කරන්න වෙනවා. ඒ නිසා මට ආපහු යන්න වෙනවා මැඩම්. ඇවිත් යන්න අලුත් ගෙදර වහලේ යටට.